නාට්‍යනේ අපිට ඉදිරිපත් කරේ ගාවිත කලායතනේ අපේ යාළුවෝ. ඔන්න අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා සාදු යාළුවා. ඉතින් සුබ දැසරක් සඳසියක්කේ. සඳසියක්කට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද? මාත් හොඳින් ඉන්නවා. ඔව් ඉතින් යාළුවනේ අද මැයි 11නේ. ඒ කියන්නේ අපි හැමෝටම විශේෂ දවසක් නේද? ඔව් සඳසියක්කේ. අද ලෝක මව්වරුන්ගේ දිනය. ඔව් අද ඒ වගේම අපේ අම්මම අපේ හොඳම යාළුවා කරගන්න. අම්මා මේ ලෝකෙට හිරු වගේ ලෝකෙම එළිය කරනවා. ඒ වගේම අපි අසරණ වුණාම හැමදාම අපිව බලාගන්නෙත් අපේ අම්මා. ඒ වගේම අපේ අම්මා අපේ පාඩම් වලට උදව් කරන ගම අපේ ගුණධර්මත් ගොඩනගා ගන්න උදව් කරනවා. අපේ අම්මා කියන්නේ මේ ලෝකෙට ආරක්ෂාව. අද දවසේ අපේ අම්මලාට ස්තුති කරන්න විශේෂ අවස්ථාවක්. ඔව් ඉතින් අපිත් එක්ක තවත් ගොඩක් යාළුවෝ එකතු වෙලා ඉන්නවා. ඉතින් නේද නංගි? ඔව් සංසියක්කේ. අම්මා කියන්නේ අපිට නැතුවම බැරි කෙනෙක් නේ. ඔව් ඉතින් අපිත් එක්ක දක්ෂ යාළුවෝ ගොඩක් එකතු වෙලා ඉන්නවා. අපි බ්‍රේක් එකකින් පස්සේ ආයෙත් ආවා. ඔන්න අපි ඉස්සෙල්ලා කිව්වනේ අපිත් එක්ක දක්ෂ යාළුවෝ ගොඩක් එකතු වෙලා ඉන්නවා කියලා. ඔන්න මේ දක්ෂ යාළුවෝ තමයි දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් සුබ දැසම. ඉතින් කියන්නකෝ වගේ විස්තර ටිකක් වගේ නම් මොකක්ද කොහෙන්දලා දාවේ? ඉතින් මේකට කියන්නකෝ ඔයා සංගීත පැත්තෙන් ගොඩක් යන්න එකත් හරිම විශේෂයක්. මොකද අපේ යාළුවා වොයිස් කිඩ්ස් එකට ගිහිල්ලා ෆයිනල් වෙනකම් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට කලින් අපි යාගෙන් තව ප්‍රශ්න ටිකක් අහමු. ඉතින් කියන්නකෝ මේ අයියා කියන්නකෝ අපිට චුට්ටක් මේ වොයිස් කිඩ්ස් තරගාවලියට මේකේ ලබාගත්තු අත්දැකීම් මොනවද කියලා. ඒක මට කියන්නකෝ මේ ෆයිනල්ස් වලට යෑම ගැන අයියට මොනවද හිතන්නේ? ඔයා මේ විදිහට ඔයාට කවුද මේ විදිහට සින්දු කියන්නේ කියලා කිව්වේ? කියන්න බලමුද මෙතන තියෙන්නේ මොනවද කියලා. ඉතින් මෙතන තියා සර්ටිෆිකට් එකක්. ඉතින් මේ සර්ටිෆිකට් එක මොනවා සම්බන්ධවද ගත්තේ? අනේ අපේ යාළුවාට සින්දු කියන්නේ විතරක් නෙමෙයි ලස්සනට නටන්න පුළුවන් නේ. අපේ මේ මෙඩල් එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්. ඔය බන්දිල්ලද ගත්තේ? මේක එන්නදී ඔයා කියපු එක 100 පද්ද ගණනක් අරගෙන. ඔව් ඉතින් මෙතන මේක ගැන අපිට කියන්නකෝ. මේ තියෙන්නේ අපේ යාළුවාට වොයිස් කිඩ්ස් එකෙන් ලැබුණ සර්ටිෆිකට් එක. ඔව් ඉතින් ඔයා මේ විදිහට වොයිස් කිඩ්ස් ගිහිල්ලා ඔයාට සාමාන්‍යයෙන් දැන් ඔයා වොයිස් කිඩ්ස් ගිහිල්ලා දැන් ඔයා ගොඩක් ජනප්‍රියයිනේ. ඔයාට ගොඩක් යාළුවෝ ඉන්නවා. එතකොට දැන් ඔයා පාරේ නැත්නම් ඔයාගේ ඉස්කෝලේ යාළුවෝ මොකද කියනවා මේ විදිහට වොයිස් කිඩ්ස් එකට ගිහිල්ලා දිනල එහෙම ආපුහාම කියන යාළුවෙක් හිටියේ ඉන්නේ. අපි එහෙනම් සින්දුවක් හම්බෙන්නද? අම්මා ගැනනේ කිව්වේ. ඉතින් කියන්නකෝ ඔයාට ගෙදරින් අම්මගෙන් තාත්තගෙන් ලැබෙන සහයෝගය කොහොමද කියලා. ඔයාට ඉස්කෝලේ ලැබෙන සහයෝගය කොහොමද කියලා. ඔව් ඉතින් කියන්නකෝ අයියේ සංගීතයට අමතරව අයිය කරන්න කැමති දේවල් මොනවද කියලා. ඔයා ඉතින් අලුත් සින්දුවක් කරලා තියෙනවානේ. ඉතින් මේ සින්දුව ගැන අයියේ අපිට සින්දුව කැලලක් කියලා කරන්න පුළුවන්. කවුද කියලා මතක් කරගන්න. දැන් මේ වගේ සින්දු ප්‍රැක්ටිස් කරනවා වගේම ඉස්කෝලේ වැඩත් කරන්න එපායි. ඔයා කොහොමද මේ විදිහට ඉස්කෝලේ වැඩයි ප්‍රැක්ටිස් කරන වැඩයි දෙකම කරගන්න වෙලාව ස්තුති කරන්න ඉන්නේ කාටද? අනේ අනාගත බලාපොරොත්තු මොකක්ද කියලා. අපේ අපේ යාළුවගෙන් ගොඩක් ලස්සන සින්දුත් ඇහුවානේ. ඒ වගේම ඔයාගේ අනාගත බල දැන් අපේ යාළුවගේ අලුත් සින්දුව කියලා ඔන්න අපිත් එක්ක තවත් පුංචි යාළුවෙක් එකතු වෙලා ඉන්නවා. ඔව් ඒ වගේම අද එයාගේ උපන්දිනය. ඉතින් happy birthday. Thank you. Happy birthday නංගි. Thank you අක්කේ. ඔව් ඉතින් දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න චිත්‍රාන්දිනේ යාළුවෙක් නේ. ඉතින් අපි එහෙනම් යාගේ විස්තර ටිකක් අහමු. ඉතින් කියන්නකෝ ඔයා ගැන.
ඉස්කෝලේ. ඔය චිත්‍ර නාට්‍යයේ නම කියන්නේ. නම් තියෙනවා කියන්නේ. ලස්සන චිත්‍ර වගේකුත් අදගෙන තියනවාද? ඔව්. ඉතින් කියන්නකෝ ඔයා මේ චිත්‍ර අඳින්න පටන් ගත්ත ඔය වයස කීයේදීද? ඔයාට මේ විදිහේ චිත්‍ර අඳින්න මොනවද දැනෙන්නේ? ඔයා සාමාන්‍ය චිත්‍ර අඳින්නේ කොහොමද? මොකක් හරි බලාගෙනද අඳින්නේ? නැත්නම් ඔයා හිතෙන් ගොඩනගාගෙනද අඳින්නේ? අපි අද චිත්‍රෝගය බලමු. හා. අපිට මේ චිත්‍ර ගැන සුට්ටක් කියන්න පුළුවන් නේද? ඔව්. අස්ලම් රෂානායියි ආක්ෂා චෞදරක්යි විසක් උත්සවයේ අලුතෙන් හදපු සින්දුව තමයි අපේ දරුවේ. ඔව් කියන්නකෝ ඔයා වෙසක් එකට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? දැන් මම කුඩු හදලාද තියෙන්නේ? තාම නම් කුඩු හදන්න බැරි නාකේ. ඒ වුණාට අපි දැන් කුඩු හදන්න පටන් ගන්නවා. ඒ වගේම අපි දන්සලකුත් දෙන්නේ ඉන්නේ. කර්ණ ටික අපේ යාළුවන්ට ගොඩක් වැදගත්යි කියලා. තමයි. අපි අපි මේ යන්නේ පාරවල්. ඒ කියන්නේ හරිම ලස්සනට සමරනවානේ. එහෙම නේද? ඔව් සම්සියක්කි. ඒ වගේම විසක් උත්සවයට වෛශාඛ මංගල්‍ය කියලා කියනවා. ඔව්. ඉතින් මේ වගේම නම්